guys, සුබ දවසක් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. වීඩියෝ එක බලන හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මගේ YouTube channel එක තමයි Arjun Traveler. මගේ නම අර්ජුන. මම ඉන්නේ නිව්සීලන්ත physiotherapist කෙනෙක්. අද Saturday එකක් මගේ weekend එක. සාමාන්‍යයෙන් මම Saturday තමයි මගේ grocery shopping ටික කරන්නේ. මම උදේම ගිහලා grocery shopping ටික කරා. එමක උදේම ගියාම පොඩි එලවල් සාපලතුරු ෆ්‍රෙෂ් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඊට කලින් මම Saturday නිකන් හවස වගේ ගියා. එතකොට තියෙන එක අර අන්තිම ටික එන්න හොඳ ෆ්‍රෙෂ් ඒවා ගන්න පුළුවන් උදේම ගියාම. ඉතින් මම උදේම ගිහිල්ලා මෙතන තියෙනවා සමහර දේවල් ඇත්තරම වීක් එකටම ඇති. මොකද මම වැඩට යන හින්දා වීක් එකටම meal prep කරනවා සමහර දවස්වලට. ලන්ච් එකයි ඩිනර් එකයි සමහර දවස්වලට ඩිනර් එක විතරක් ගෙදර ඇවිල්ලා හදා ගන්නවා. ඒ හින්දා මට මුළු සතියෙම meal prep කරන්න ඕනි ටික මම අද සමහර ඒවා අරගෙන තියෙනවා. හැබැයි chicken වගේ මම ඔක්කොම ගත්තේ නැහැ. මම ඉන්නේ town එකේ. ඉතින් මට ඕන වෙලාවක පයින් යවදගෙන ඉහලා සුපර් මාකට් එකට ගිහලා මට ඕන ටික ගන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩ ඇල්ලෙනකොට ගන්න පුළුවන්. ඒ හින්දා මට අත්‍යවශ්‍යම ටික මම අරගෙන ආවා. මේ වගේ වීඩියෝ එකක් අතර මම කලින් කළා නැහැ. මම හින්දා මම අද ගෙන ආපු Saturday ගෙන ආපු ටික මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒකත් එකට ගිය නිව්සීලන්ත ඩොලර්ස් කීයද කියලා මම කියන්නම්. ඒවා කන්වර්ට් කරන එක ඇත්තටම තේරුමක් ඇති වෙලා නෙමෙයි. නිව්සීලන්ත කෙනෙක් මාසෙකට ගන්න සැලරි එකෙන් කොච්චර ප්‍රොපෝෂන් එකක්ද සහ ඒකේ ලංකාවේ කෙනෙක් ගන්න සැලරි එකෙන් කොච්චර ප්‍රොපෝෂන් එකක්ද කියලා බලනවා මිසක් මෙහි එක කන්වර්ට් කරලා බලන එක කිසිම තේරුමක් නැහැ. සමහරවිට ගොඩක් මෙහි ගණන් වැඩි වෙන්න පුළුවන්, ගණන් අඩු වෙන්න පුළුවන්, සේම් වෙන්න පුළුවන්. හින්දා එහෙම තේරුම් ගන්න කෙනෙක් ගන්න පඩියෙන් කොච්චර ප්‍රොපෝෂන් එකක් පාංගිකයට යනවද කියන අන්න ඒ වගේ එහෙම එකක් තමයි කැල්කියුලේෂන් එකක් තමයි කරන්නේ. හරි. අපි යමු. දැන් අපි මම අද මොනවද ගත්තේ කියලා බලමු. මුලින්ම තියෙනවා chickpea. මම මේ කඩලා කෑන් දෙකක් ගත්තා. ලන්ච් එකට හදාගෙන යන්න පුළුවන්. ලන්ච් එකට. ඒ කියන්නේ මේ ඔක්කොම රෙඩි කරලා තියෙන. ඇතුලේ ෆ්ලුයිඩ් එකක් තියෙනවා. ෆ්ලුයිඩ් එක අයින් කරලා වොෂ් කරලා ගත්තාම හරි. ඒතකොට ඒ කෑන් දෙකක් ගෙනාවා. එක කෑන් එකක් උනේ $2.39ක් තමයි උනේ. කෑන් දෙකක් ගත්තා. ඊට පස්සේ ඩේට්ස් ගත්තා. කොඩේට් ටික. මේක ඩේට්ස් ටික. මම ඩේට්ස් ගත්තා. මේක උදේ ඕට්ස් වලට ඕට්ස් ටිකකට ඩේට්ස් රයිසන්ස් සහ මිල්ක් දාලා කනවා. එතකොට රටේ ඉඳි තියෙනවා ඩේට්ස් පැකට් එක උනේ $3.89. එතන සෑහෙන ලාභයි. මම හිතන්නේ ඩේට්ස් ලංකාවේ ගන්න ඇති. ඊට පස්සේ මෙතන තියෙනවා value pack එකක් eggs 18ක් තියෙනවා. number 7 මම හිතන්නේ 18 brain eggs. size එක දෙන්නේ size 7. ඒ පැක් එක මුනේ $16ක්. ඒතකොට මෙහි එකතරම grocery shopping වලින් මම දැකලා මෙහි eggs සහ meats ජාති තමයි පොඩ්ඩක් ගමන් වැඩි. ඒ වුණාට මේ value pack එක eggs 18ක් තියෙනවා. $16ක් උනේ. ඊට පස්සේ මම ගත්තා sunflower oil එකක්. මේකේ මම ගන්න හේතුව තමයි health rating strike 4යි. ඒ හින්දා තමයි මම ගත්තේ. සාමාන්‍යයෙන් මම අනිත් cooking වලට use කරන්නේ මෙතන මේ pure olive oil එක. ඒකේ health rating strike එකේ තියෙනවා 4.5 health rating strike. මේක මම ගත්තේ deep fry කරන ඒ වගේ ඒවා නැත්නම් මම cooking කරන ඒවාට සාමාන්‍යයෙන් olive oil එක තමයි use කරන්නේ. හරි. ඊට පස්සේ coconut cream එකක් ගත්තා. ඉතින් පොල් ගෙඩි නැති හින්දා පොල් ගෙඩි තියෙනවා pack and save Woolworths දුවල් වල පොල් ගෙඩි තියෙනවා. නම් ඇත්තටම ලංකාවේ තරම් ඒ ග්‍රහණ එක ගෑවහම හරීම මුඩු රහක් එන්නේ පොල්. ඒ හින්දා මම coconut cream එක තමයි ගත්තේ. ඒක උනේ $7.99ක් තමයි ඒක උනේ. ඊට පස්සේ ගත්තා multigrain පාන් එකක්. මම හිතන්නේ මම පාන් කන්නේ මාස 6කට 7කට පස්සේ තමයි. සාමාන්‍යයෙන් මම පාන් කන්නේ නැහැ. මේක ගත්තේ multigrain එකක්. ඒ පාන් එක උනේ $2.29. ඊට පස්සේ ගත්තා මම හොරු කාලෙකින් පෝන්ස් ගත්තා. රයිස් එකක් හදනවා ඒකට දාන්න. එහෙම නැත්නම් බැදුමක් වගේ හදලා ගන්න ගත්තා. ඒක උනේ
ඩොලර් 6.79. ඊට පස්සේ ඇපල් ගත්තා. ඇපල් ගෙඩි 4ක් ගත්තා. තව ෆෘට්ස් තියෙනවා. එහෙනම් මම ගත්තේ ඇපල් සහ බනානා විතරයි. එතකොට මේ ඇපල්ස් ටිකට ඇපල් ගෙඩි 4ට ගියා 7.56. ඇපල් ගෙඩි 4ට. ඒක ඇපල් ගෙඩියක් තියෙනවා. එහෙනම් මම 4යි ගත්තේ. කැරට්. බනානා. මේ තියෙන මේ බනානා එකයි මේ බොබි බනානා එකයි අනිත් එක මම හිතන්නේ yellow බනානා එක. මම හිතන්නේ අනමාළු වගේ ওই දෙක විතරයි තියෙන්නේ. මේ පැක් එක මම ගත්තේ. මොකද අනිත් එක ගෙනාවට අපිට මේක තමයි පැක් එකම ගන්න පුළුවන්. අනිත් ඒවා අපිට ගෙඩි කල්ලෝන එකක් දෙකක් ගන්න පුළුවන්. නමුත් මම ඕට්ස් එකට කෙසෙල් දාලා ගන්න හින්දා ඉතින් ලොකු අනමාළු ගෙඩිය වැඩි හින්දා මේක තමයි මම ගන්නේ. ඒකට අපිට ගියා $9.99. ඊට පස්සේ කැරට් දෙකයි ගත්තේ. කැරට් ෆ්‍රිජ් එකේ දාලා තිබ්බත් ඇතුලේ අයිස් පැන්දිලා ඒක ඇත්තටම හරියන්නේ නැහැ. මම කැරට් දෙකයි ගත්තේ. මෙතන තියෙන්නේ ග්‍රෑම් 380යි ඩොලර් 1.74යි ඊයේ ටිකට. ඊට පස්සේ මම vegetables රයිස් එක හදන නැත්නම් සාමාන්‍ය රැට vegetables සම්බන්ධ කරනවා. එතකොට මෙතන beans ග්‍රෑම් 250 පැක් එක ඩොලර් 3.49. ඊට පස්සේ දක්කඩ ගත්තා මම ස්පිනාච් බේබි ස්පිනාච් එක ගත්තා. ඒකට ගියේ ග්‍රෑම් 120ක් තියෙනවා. මෙතන ඩොලර් 3.99යි. ඩොලර් 7 ගාණක් වැඩි. ඊට පස්සේ චීස් ස්ලයිස් ගත්තේ. මම මෙහි ඇවිල්ලා try කරපු කිසිම චීස් එකක් මට හරි ගියේ නැහැ. මහා අප්පිරිය ෆ්ලේවර් එකක් එන්නේ. ෆ්‍රිජ් එකේ තාමත් එකක් තියෙනවා. මම ඒක පෙන්නන්නම්. පාමසන් චීස් එක මේක ෆාස්ට් එකට දැම්මත් මොකටද දැම්මත් මහා අප්පිරිය ෆ්ලේවර් එකක් එන්නේ. මේ ගාත එකකින් අපරාධ ග්‍රෑන්ඩ් එකක් එකපාරම යූස් කරේ කන්න බෑ මට අප්පිරිය. ඒ හින්දා මම කිය අපිට පුරුදු මේ චීස් එක තමයි ගන්න. ඒක උනේ චීස් ස්ලයිස් මෙතන තියෙනවා 12ක් ස්ලයිස් තියෙනවා. ඒ පැක් එකටම අපිට ගියේ ඩොලර් 3.89. ඒක අපි ස්පිනච් වලට වඩා ලාභයි. ඊට පස්සේ මිල්ක් එකක් ගත්තා. මේකේ health rating star එක 5 out of 5. light milk එක මේක තමයි use කරන්නේ. නැත්නම් තව එකක් තියෙන ඇන්කර් එකේ 99% fat free එක ගන්නවා. ඒකට අපිට ඒකට ගියා 1 liter එක 1 liter ඩොලර් 2.494. ඊට පස්සේ ගියේ මේක තියෙනවා chicken breast තුනක් තියෙනවා. එතන කිලෝ නෑ මම හිතන්නේ ග්‍රෑම් 984යි ඩොලර් 13ක් කියලා තියෙනවා. දැක්කනේ. ඒ වගේ දේවල් තමයි ගන්න. බිත්තර එකටයි මට චිකන් එකටයි තමයි 10ට වැඩි ගාණක් කියලා තියෙන්නේ. බිත්තර එකට 16යි චිකන් එකට 13. අනිත් ඒ ඔක්කොම 10න් අඩු 9න් අඩු ඉලක්කම් තමයි කියලා තියෙන්නේ. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. තව එකක් තියෙනවා. ප්‍රෝටීන් වෝටර් එක ගත්තා. මේක ඩොලර් 80ක් ගියා. ඒක චුට්ටක් ගන්න. ඉතින් ප්‍රෝටීන් වගේ ප්‍රෝටීන් වෝටර් එක මෙතන 30 servings තියෙනවා. Dairy free, gut health, zero fat, 22 gram protein per serving. Protein water එක ගත්තා. ඔය ටික තමයි මම ගත්තේ. fruits වැඩි ගත්තේ නැහැ. fruits තියෙනවා, fridge එකේ තියෙනවා. vegetable වගේ දේවල් මදි වුණොත් මම ඒ වලට ගිහලා ගන්න. මේක කැරට් ඇත්තටම තියාගන්න බෑ. අනිත් freeze කරලා තියාගන්න පුළුවන් ටික තමයි ගත්තේ. ඉතින් මේ ටික ඔක්කොටම මට ගිහිල්ලා තියෙනවා. ඊළඟට මම බ්‍රෙක්ෆාස්ට් එකට ක්‍රොසින් එකක් ගත්තා. එතකොට ඔක්කොටම ඩොලර් මට ගිහිල්ලා තියෙනවා. මේකට නැතුව ඩොලර් මේ ටිකට විතරක් ඩොලර් 72යි 7000ක් ගිහිල්ලා තියෙනවා. කැමති නම් කන්වර්ට් කරලා බලන්න තේරුමක් නැහැ. මේ ටික මම කිව්වොත් එහෙම මේ කියපු ප්‍රමාණය මගේ පැය එකමාරක දවසේ පැය එකමාරක ද පැය එකයි පැයයි මිනිත්තු ගානක සැලරි එකක් වගේ තමයි ඇත්තටම ගිහිල්ලා තියෙන්නේ.
ඒ මට්ටමට ලංකාව කවදා හරි එනවමයි එකම ප්‍රාර්ථනය ඒක අපි මිනිස්සුන්ට කාලෙන්දර බිලා සතුටින් ඉන්න පුළුවන් දවසක් එන්න ඕනේ කවදා හරි. ඕක තමයි නිව්සීලන්ත තත්ත්වය. එහෙමනම් සාමාන්‍ය මේක මම ඔක්කොම අරගෙන මේ $72 ගිය ඇත්තටම කිව්වොත් එහෙම මම ෆැමිලි නෙමෙයි මම තනියෙන් ඉන්නේ තමයි. ඇත්තටම තනියෙන් ඉන්න කෙනෙකුට නම් සතියට ඇත්තටම සමහර අය ප්‍රෝටීන් වෝටර් ගන්නෙ නැහැනේ. ප්‍රෝටීන් වෝටර් බොන්නේ නැහැ. ප්‍රෝටීන් වෝටර් ගන්න. එතකොට ඒ $80 එහෙම ඉතුරු වෙනවා. සමහර වෙජිටේරියන් චිකන් කන්නේ නැහැ. ප්‍රෝන්ස් කන්නේ, එග්ස් කන්නේ නැහැ. ඒකෝර එහෙමනම් ඉතින් ඒ වගේ නම් ඇත්තටම ලොකු මීට වඩා සෑහෙන අඩුවෙන් කාලෙන්දර බිලා කන්න විතරක් ඇන්දලා බිලා ඉන්න පුළුවන්. ඉතින් කඩලා කෑන් එක නැතුව අපි ඒෂියන් ෂොප් එකකින් කඩලා නිකන් ගත්තොත් එහෙම ඒතකොට ඒ ගාණ ඊටත් වඩා අඩුයි. ඊට පස්සේ අපි හිතුවමු පාන් ෆ්‍රීසර් කරලා තියාගන්න පුළුවන්. මේක කොහොමත් මට වැඩි පාන් ෆ්‍රීසර් කරලා තියාගන්න පුළුවන්. ඒකට එතන තවත් ගාණක් ඉතුරු වෙනවා. මේ කියලා කියන්නේ සාමාන්‍ය දෙයක්. මේ ලුණු පැකට් එක. සොරි මම මේක මම කිව්වේ නැහැ. මේ තියෙන්නේ අයඩීන් ලුණු 1 kg වෙනවා $1.749 වෙනවා. මාර්ග ලාභයි. අනිතර ඔය ටික තමයි තියෙන්නේ. ලොකු දෙයක් නැහැ. සතියට අත්‍යවශ්‍ය ඕනි ටිකෙන් 180ක් විතර මෙතන තියෙනවා. තව මට ඕනි ටික මම ගිහලා ගන්නවා. හරි එහෙනම් ඔච්චර තමයි පොඩි වීඩියෝ එකක්. වීඩියෝ එක බලලා හැමෝම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, මගේ channel එක subscribe කරන්න. මම සියලු දෙනාටම ජය වේවා. සියලු දෙනාටම උතුරන්නම හරියන්න ඕනේ.